ඔන්න 100 අද නම් බෑ බෑ කියන්න එපා. අද නම් 100 කතන්දර කහන්න ඕනේ. 100 අද නම් කතන්දර කියලා දෙන්න. අර ආවගේ ඉබ්බයි කතාවක්ද කියලා දෙන්න 100. හරිද? 100 අද පැනන්න බෑ. මල්ලෙන් පත් දෙගන්න. හරි හරි. ඈ? අද කතාව අහලම යන්නේ. 100 බලන් ගන්න 100 කියන්නේ. ඔන්නේ හැකෝපත් එක කාලෙක හිටියා මේ ඉබ්බුගේ හාවුගේ. මුන් දෙනා රේෂයක් දුන්නා. ඉබ්බ දුවනවා හාව දුවනවා. ඉබ්බ දුවනවා හාව දුවනවා. ඉබ්බ දුවනවා. 100 එතකොට මේ මුන් දෙන දුර ඉවරෙන්නේ නැද්ද? පොඩ එදපන්කෝ මං 100 කියලා වෙනකම් මං උඹලා මාර තදී වන්නේ අපලට තියෙන්නේ 100 කියන 100 ඊට පස්සේ ඔන්න තිස්ස දුවනවා මුවාපන්නවා. තිස්ස දුවනවා මුවාපන්නවා. ආව දුවනවා ඉබ්බ දුවනවා. ආව දුවනවා මුවාපන්නවා. මුවා දුවනවා තිස්ස. ඕ 100 ආවගේ බගරේස කොහෙන්ද මේ 30යි මුව සම්බන්ධ වෙන්නේ? පිස්සෙක් වගේ කියවන්න එපා බං. තෝනින් මෙතන පිස්සා. හරි මම පිස්සා හරි කටවන් ඉදපන්. හරි මම පිස්සා හරි කටවන් ඉදපන්. හරි එච්චර. ආ කරන් ඉදපන් 100 කියන්නේ 100යි. හරිද? ඔන්න එක බලන් හිටපු දිත්තල කාලා ගෝල ඈ මොකද? ඒසොර කොහෙන්ද දික්තර කාලගොල්ලෝ මේකට එන්නේ? ආයේ කියවනවල මම පිස්සෙක් වගේ කටවන් ඉදහන්කෝ බං. පිස්සා මමද තෝරන ඉඳ පිස්සා. තෝ තමයි මෙතන ලොකුම පිස්සා. තෝණියකෝ මෙතන ඉන්නේ මන්දමානගේ පිස්සා. මොකක්? මන්දමානගේ පිස්සා. මන්දමානගේ පිස්සා තමයි 100. සීයා නෙමෙයි සීයේ කිව්වේ නන්දන සීන ගඟේ ප්‍රේම දියේ නාලා මකරන්ද පියරු ගාලා චන්දන ඇල්ල වගේ